මගේ නම හර්ෂ. මගේ ජීවිතේ පටන් ගත්තේ ලේසි තැනකින් නෙවෙයි. මම හැදුනේ වැඩුනේ මගේ ආච්චි එක්ක. පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ අමාරුකම් මට අලුත් දෙයක් නෙවෙයි. රැකියාවක් විදියට මම මුලින්ම පටන් ගත්තේ පේන්ටර් කෙනෙක් විදියට. වෙන කෙනෙක් යටතේ වැඩ කරමින්. ඒ කාලේ හරිම අමාරුයි. වැඩ තිබුණා. මාංශය තිබුණා. හැබැයි ලැබෙන පඩිය මාසයක් ගෙවා ගන්නවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒත් මම කවදාවත් මගේ හීන ඇතෑරියේ නැහැ. දවසින් දවස මහන්සි වුණා. ඉගෙන ගත්තා. අත්දැකීම් එකතු කරගත්තා. අද මට මගේම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තියෙනවා. LMP කන්ස්ට්‍රක්ෂන් කියන ඒ ආයතනය යටතේ අද සේවකයන් 15කට වැඩි පිරිසක් වැඩ කරනවා. 2012 දී මම විවාහ වුණා. ඒ කාලේ අපිට ජීවත් වෙන්න ගියක්වත් තිබුණේ නැහැ. අපි හිටියේ කුලී ගෙවල් වල. හැබැයි අද මගේම මහන්සියෙන් මගේ දහඩියේ මම මගේම ගෙයක් හදාගෙන තියෙනවා. අද මට දුවකුයි පුතුන් දෙන්නෙකුයි ඉන්නවා. ඒලා පාසල් යනවා. මගේ ලොකුම සතුට තමයි මට නොලැබුණු දේවල් ඒලට ලබා දෙන්න පුළුවන් වුණ එක. දෙමාපියෙක් විදියට දරුවන්ගේ අනාගතය ගැන බයක් නැතුව හිතන්න පුළුවන් වුණ එක මට ලොකු ජයග්‍රහණයක්. සමහර වෙලාවට මම නැවතිලා මගේ පරණ ජීවිතේ දිහා බලනවා. අතේ සල්ලි නැතිව අනාගතය ගැන හිතා ගන්නවත් බැරිව වෙන කෙනෙක් යටතේ වැඩ කරපු ඒ දවස්වල මතක් වෙනවා. ඒ දවස් එක්ක අද දවස සංසන්දනය කරනවා. මට දැනෙන්නේ එකම දෙයක්. මානසික කවදාවත් අපත යන්නේ. අද මම ඉන්න තැන ගැන සතුටුයි. මගේ දරුවන්ට හොඳ ජීවිතයක් හදලා දෙන්න පුළුවන් වුණ එක ගැන ආඩම්බරයි. ඒ හැමදේම ගොඩ නැගුණේ මගේ අත්වල මහන්සියෙන්, මගේ දහඩියෙන්, මගේ නොනවතින උත්සාහයෙන්.